කොහොමද කට්ටියට good morning යාළුවනේ. ඔයාලා ඔක්කොන්ටම අද හින කුමාරට දවසක්. අද ඉතින් අපි නිවාඩුයි. ඔයාලට ඔය පෙන්නන්න යන්නේ මේ කොහොමද කියලා කොල්ලෝ කන කට්ට ඉතින්. මං ඉතින් මට බුට් සයිකලයක් හම්බුණා. ඒක මේ පදිනෝ පිට පෙන්නන්න ඔයාලට විස්තරේ. ඒක තමයි මේ ජීවිතේ. දීවර ඉන්න කට්ටියගේ මුහුදු ජීවිතේ තමයි මේ තියෙන්නේ. ඉතින් ඕක තමයි මේ ඕනට පෙන්නන්නේ. මෙච්චර අමාරුවෙන් සල්ලි හම්බ කරන නිකන් එයාලගෙන් අරවා මේවා ඉල්ලනවා. නමුත් එහෙම ඉල්ලනකොට පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මිනිස්සු විඳින දුක කොහොමද කියලා. මේ මිනිස්සු කොච්චර දුක් කරනවද කියලා. අද මටත් එළියේ ඉන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. මෙන්න මේ ගෙවල් වල තමයි මේ අපේ මිනිස්සු මේ රස්සාව කරන්නේ, මේ රැඳී ඉන්නේ. මේ වගේ තැන්වල තමයි ඒගොල්ලෝ නැවතිලා ඉන්නේ. මේවා තමයි ඒගොල්ලෝගේ කාමර. එතකොට ඒ ලස්සන ජීවිතේ මේ ලංකාවට ආවොත් මිනිස්සු හිතන්නේ මේ ජීවිතේ හරි සුන්දරයි, හරි සරලයි කියලා. මේ නමුත් ඒ ජීවිතේ එහෙම සුන්දරකමක් නැහැ. රස්සාවක්. ඔය අපේ ගෙදර තමයි ඉස්සරහෙන් තියෙන්නේ. මම ඔයාලට ඒක පෙන්නන්නම්. අපි මෙතනින් තමයි රස්සාවට යන්නේ උදේ පාන්දර 4:00 5 අතර තමයි මෙතන මේ බෝට්ටු වලින් මුහුදු රස්සාවට යන්නේ. කීප රස්සාවට. ඔය ඉස්සරහෙන් ඔය මේ දීමෝ වටේක් නවත්තලා තියෙන්නේ අපේ ගෙදර. අපි ඉන්න කාමර. අපි 5 දෙනෙක් වැඩ කරනවා. ඉතින් අපි 5 දෙනා වැඩ කරන තැන තමයි ලංකාවේ මම තව යාළුවෙක් ඉන්නවා. අනිත් ඉන්න 3 දෙනා වියට්නාම්. අපේ මේ පංජන්නිම් කෙනා යා කොරියන් ජාතිකයෙක්. එතකොට මේ සජන්නිම් වෙන්නේ නැහැ කිසි දෙයකට. ඔය අපි ඉන්න තැන තමයි මේ තියෙන්නේ. මේක තමයි.